Hello, welcome to Webpin guys. ඔන්න ගොඩක් කාලයකට පස්සේ අවුරුදු මිලියනකට පස්සේ ආවත් vlog එකක් අරගෙන අලුතෙන් මාස 7කට පස්සේ අපි ඔයාලව හම්බ වෙන්නේ. ඔයාලන් අපි ඉන්නේ තායිලන්ඩ්. අපේ මල්මාල දැම්මා. හරි ෂෝකද ලස්සන වෙල්කම් එකක්. අපි කියන්නම් මේකට හේතුව අපි මේ පාර travel කරන්න තනියම නෙමෙයි. අපිට ඔයගොල්ලන්ට introduce කරන්න ඕනේ අපේ travel partner. Splendid Travels. ඒගොල්ලෝ ලංකාවේ ඕස්ට්‍රේලියාවේ දෙකේම ඔපරේට් වෙනවා. වැඩි විස්තර කියන්නම්. ඕගොල්ලන්ට ලොකුම ලොකු සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඒගොල්ලොත් එක්ක travel කරද්දී. මොකද මේ සර්ප්‍රයිස් එක ඇහුවාම ඔයගොල්ලන්ට තායිලන්ඩ් එන්න හිටියේ නැතත් එන්න හිතේ මේ මොකද්ද කියලා gift එක ඇහුවාම. ඔව් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්නවා. අද ඉඳලා ඔන්න අපේ තායිලන්ඩ් travel vlogs පටන් ගන්නවා. එහෙනම් දැන් අපි හොටෙල් එකට යනවා. මේ එයාලගේ වෙල්කම් එක මම හරි ආස විදියට තිබ්බා. හරි. එහෙනම් කොහොමද ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මේ අපි මොකද්ද එක එක වැඩ එක පොඩ්ඩක් බිසි වුණා. ඉතින් ඒකින්ද එන්න බැරි වුණේ. කොහොමද ඉස්සරහට මෙහි vlogs ගොඩක් එයි. දැන් ආයෙත් ඔන්න පරණ කට්ටිය අලුත් කට්ටිය ඔක්කොම දිගටම එකතු වෙලා ඉන්න. සෝරි මැසේජස් ආවා මොකද පරක්කුනේ කියලා. පරක්කුනේ පොඩි හේතු තිබ්බයි. කියන්නේ අපි බිසි වුණා සහ ජොබ්ස් වල arrangements ඒ වගේ ගෙදර arrangements ඒවා තිබ්බා. ඉතින් දැන් අපි ආයෙත් ready to travel. ඉතින් welcome to Thailand. අපි මේ පාර fly කරන්නේ තායාවේ for the first time. අපිට මං හිතන්නේ flying hours තිබුණා Melbourne to Bangkok. පැය 9ක්. අපි ගිහින් බලමු මොකද ඒකේ කැමරාසයි කියලා ගොඩක් අය රේටින්ග්ස් දාලා තිබුණා. අපිට පැය 4ක් තියෙනවා. මොකද අපි වේලාසනින් ගියා අපේ ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 12:30ට. එතකොට අපි පොඩක් වේලාසනින් ගියා බලන්න. මොකද අපි කාලෙකින් තමයි ඉන්ටර්නැෂනල් ෆ්ලයි කරන්නේ අපේ ලංකාවේ ට්‍රිප් එකෙන් පස්සේ. එහෙනම් ගිහින් බලමු. สวัสดีค่ะ ขอต้อนรับท่านสู่บริการเครื่องตั๋ว Welcome to Royal Orchid Service. ඒගොල්ලෝ කියපු විදිහටම on time පිටත් වුණා normal විදිහටම. ඉතින් ඒ ටික අපි වීඩියෝ කරේ නැහැ. මොකද ගොඩක් වැය වෙලා තිබිච්ච හින්දා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මේගොල්ලෝ මේ meals අපි දෙන්න නැගපුවා නිදාගත්තා. මොකද මේ පාන්දර 12:30යිනේ. ඒක නිසා මොකද පහුවෙන් ඊළඟ දවසේ අපි උදේ පාන්දරම තමයි එහි ලෑන්ඩ් කරන්නේ. ඊට පස්සේ යාලා අපිට ඇහැරවලා නැගිටවලා meals දුන්නේ. ඕනේද කියලා හෙව්වා. ඉතින් අපි හා කිව්වා. ඔව් මොකද සමහර අය එපා කියනවා. මොකද නිදිමතත් එක්ක මීල් එකක් වුණා වෙන්නේ නැහැ. මොකද අපිට මීල්ස් දෙකක් තියෙනවා මේකට allocate වෙලා. ෆස්ට් එක මන් දන්නේ අපිට මට නම් වැඩි රසක් දැනුන්නේ නැහැ. මොකද මම හිතන්නේ මහන්සියයි නිදිමතයි ඒවත් එක්ක වෙන්න ඇති. ඔව්. දෙවෙනි එක නූඩල්ස් එකක් තිබුණේ. දෙවෙනි එක කියන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් එක. ඒක තිබුණ නූඩල්ස් එකක්. ඒක නම් හොඳට තිබුණා. ඔව් අනිත් එක කියන්න ඕනේ දැන් මේ මුල්ම මීල් එකේ චිකන් ඩිෂ් එකක් එක්ක තාමනහරි එග් ඩිෂ් එකක් තිබ්බා. ඉතින් මම චිකන් එක ගත්තා. ඒ වුණාට චිකන් එක කන්න බෑ. ඒක හරිම ස්පෙෂල්. ඊට පස්සේ මම ඇහුවා ඊළඟ අපිට තව මීල් එකක් ගන්න පුළුවන්ද මට මේක කන්න බෑ කියලා. එයාලා රිෆියුස් කරේ නෑ. එයාලා ඒකම ෆිෂ් මීල් එක ගෙනත් දුන්නා. මොකද කිසිම ෆ්ලයිට් එකක ඒ වගේ ඔෆර් කරේ නෑ අපිට. ශ්‍රී ලංකන් එකේ එමිරේට්ස් එකේ කලින් ෆ්ලයි කරපු ඒගොල්ලෝ කෙලින්ම ඉග්නෝර් කරා. නමුත් මේගොල්ලෝ ඔෆර් කරා. ඔව් මේකින්ද මට කොහොම හරි කෑම දෙකක් හම්බුණා ඒකේ. ඔන්න දැන් අපිට තියෙන තව පැය දෙකයි ලෑන්ඩ් කරන්න. යාලා ඔන්න දැන් අපිට බ්‍රෙක්ෆාස්ට් සර්ව් කරා. හරියටම පැය දෙකක් තියෙනවා අපිට. එතන මහන්සිත් එක මොකද අපි ඩිනර් එක හරියට ගත්තෙත් නැති නිසා මේක නම් හොඳ නිින්දක් දාගෙන නැගිට්ටේ. ඒකින්ද හොඳට කන්න පුළුවන්. අනික මේ නූඩල්ස් එක නම් මාර රහයි. තායාවේස් ෆුඩ් ගැන අය කියන දෙයක් නැහැ. මාරම රහයි හැබැයි. 5 out of 5 දෙන්න පුළුවන්. මේක ඉම්පෝර්ටන්ට්. මොකද අපි තවම ට්‍රැවල් කරන්නේ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් නිසා අපිට වීසා ෆ්‍රී නේ තායිලන්ඩ් වලට. අනිවාර්යයෙන්ම මේ on arrival card එක immigration card එක අපි දවස් 3කට කලින් fill කරන්න ඕනේ. අපිට එහෙම උනේ නැහැ. අපි පැය 24කට කලින් තමයි fill කරේ. අනිවාර්යයෙන්ම මේක fill කරගන්න ඔයාගේ ඒජන්ට් ගෙන් තනියෙන් යනවා නම් තනියෙන් සහ ගිය කෙනෙක්ගෙන් අහන්න. ඔය කාඩ් එක අනිවාර්යයෙන්ම අපි අපේ ඉන්ෆර්මේෂන් එක අපි බැංකොක් හරි තායිලන්ඩ් වලට ලෑන්ඩ් කරන්න කලින් ෆිල් වෙලා අපි අතේ තියෙන්න ඕනේ කොපි එක. ඔන්න දැන් හරියටම පාන්දර 5:15යි. ඔන්න අපි දැන් ඇවිත් තියෙන්නේ බැංකොක් වල ස්වර්ණ භූමි එයාපෝට් එකේ.
Thank you. Hi. It's to baggage claim. Okay, thank you. Thank you. අපිට බෑගේජස් ක්ලේම් කරගන්න යන්න තියෙන්නේ මේ පොඩි ට්‍රේන් කෑල්ල. හරි හොඳයි මේ මුණ පුරා hina වෙලා කතා කරනවා මිනිස්සු. හරි හොඳයි. ඔන්න අපි ඔන් ටයිම් ලෑන්ඩ් කරා බැංකොක් ස්වර්ණභූමි එයාපෝට් එකට. අපි බෑගේජස් ගන්නකොටම අපේ ඒජන්ට් ඇවිත් හිටියා අපිව පික් කරන්න. මොකද අපි කිසිම රස්තියාදුවක් නැහැ. එයාලා අපි එනකොට හරිම වෝම් වෙල්කම් එකක් දුන්නා. මම හරිම ආසයි. මම රෙඩ් රෝසස් වලට ගොඩක් ආසයි. එයාලා දන්නෙත් නැහැ මම රෙඩ් රෝසස් ආසයි කියලා. ඔන්න ඔය විදිහට තමයි අපිට ලස්සන වෙල්කම් එකක් දීලා අපිට කිසිම රස්තියාදුවක් වෙන්නේ නැතුව අපි පේන්නේ අපේ ට්‍රැවල් පාර්ට්නර්ගේ නම ස්ප්ලෙන්ඩර් ට්‍රැවල්ස්. ලංකාවේ ඕස්ට්‍රේලියාවේ දෙකේම ඔපරේට් වෙනවා. ඔයාලට කතා කරලා එයාලගෙන් ලස්සන අයිටම් එක ප්ලෑන් කරන්න. ලබන සතියේ වීඩියෝ එකකින් බලන්න අපි ඔයාලට එයාලත් එක්ක එකතු වෙලා මොකද්ද දෙන gift එක කියලා. ඒක සර්ප්‍රයිස් එකක් නිසා අද කියන්නේ නැහැ. We are in Thailand. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි එළියට ගිහින් කතා කරමු. අපේ පළවෙනි Thailand trip එක. යක් වැඩි දේවල් කියන්න නැහැ. ඒකට ගොඩාක් දේවල් තියෙනවා කියන්න. මං ආවේ අවුරුදු 36කට පස්සේ. 36කට. පළවෙනි පාට ආවේ. මේ බ්ලොග් සීරීස් එකක අනිවාර්යෙන් ඉන්න. මොකද මේ ගොඩාක් යුනික් අපි සෑහෙන රිසර්ච් ටිකක් කරා. ගොඩාක් යුනික් තැන් ටිකක් හොයාගත්තා. මේ ගොඩක් ටච් වෙච්ච නැති. ඉතින් අපි ඒවට යන්න හිතන් ඉන්නවා. මේ ඔක්කොම බෑක් ටු බෑක් මේ ප්ලෑන් කරලා තියෙන්නේ. ඔව් ලංකාවේ හැමෝගෙම බ්ලොග්ස් බලුවා අපි ඔන්න හොඳද? ඔව්. මෙච්චර කාලයකට බැංකොක් ආපු තායිලන්ත හැමතැනම ගිහපු. හැමෝගෙම වගේ බැලුවා. හැමෝගෙම බැලුවා. ඕස්ට්‍රේලියාවේ ඉඳන් ගියාගෙත් බැලුවා ලංකාවේ අයගේ. ඔක්කොගෙම බලුවා. ඉතින් අපි ඔයාලගේ අයිඩියාස් උත් අරගෙන තමයි ට්‍රිප් එක ප්ලෑන් කරේ. Thank you so much for that videos. මේ අපෙත් තියෙනවා ටිකක් වෙනස් නේද? ඕගොල්ලන් ටච් වෙච්ච නැති, ඕගොල්ලෝ ගිහින් නැති දැන් කීපයක් අපි පෙන්නනවා මේ vlog series එකෙන්. හරි. මම හරි ආසානේ මේකට. I'm so excited. මේ හරි. එහෙනම් අපි අපේ Thailand tour එක මෙතන පටන් ගමු.คนมาส่งสวยเลย Kabunka. Thank you. Thank you. හරි. අපේ රයිඩ් එක ආවා. එයාලා ඔක්කොම arrange කරලා තියෙන්නේ. ඉතින් අපිට කියලා දෙනවා මුලින්ම අර thank you කියන එක. ඒකේ පිරිමියා කියන්නේ කිව්වේ නේද? ඔව් ගෑනු අයටයි පිරිමි අයටයි කියන්නේ නේද? ඒ කියන්නේ අපි ගෑනු අයට කියනවා නම් කපුන් කා, පිරිමි අයට කියනවා නම් කපුන් කාප්. ඔව් ඒ වගේ. හරියටම ආයහව කියනවා. මම මුලින්ම හිතුවේ. හරි. දැන් අපි අපේ හෝටල් එක බලමු. Taiwan, 71. Oh yeah, here. 4 people, 4 seat, 25. Không phải xếp nữa hả? Morning. Morning. Yeah. දැක්කම ඔව්. මෙන්න මේක තමයි අපි නැවතින හොටෙල් එක. ප්‍රොටුනම් වල ඔයගොල්ලෝ හදන ප්‍රොටුනම් කියන්නේ ගොඩාක්ම ලංකාවේ අය ආවහම නවතින පැත්තක්. මොකද හැම දෙයකටම ළඟයි. අපි නැවතුනේ සෙන්චුරි පාක් හොටෙල් ප්‍රොටුනම් වල. ඉතින් යාලා අපිට ලස්සන සිටි වීව් එකක් තියෙන රූම් එකක් බුක් කරලා තිබුණා. මොකද ඔයගොල්ලෝ හොටෙල් එක බුක් කරද්දි පොඩ්ඩක් බලන්න 4 star කිව්වට ලංකාවේ 4 star නෙමෙයි 4 stars වල තියෙනවා කැටගරිස් දෙකක්. මොකද්ද එකක් තියෙනවා 4 star high and 4 star low කියලා. මේගොල්ලෝ අපිට දීලා තිබුණා 4 star high හොටෙල් එකක්. ඒක ඉතින් අපිට තියෙන ඕන ඔක්කොම ෆැසිලිටිස් ටික තියෙනවා ලස්සන view එකක් තිබුණා. සිටි වීව් එකක් නේ. මොකද අපි ආපු ගමන් අපි බැංකොක් සම්පූර්ණයෙන්ම දැක්කා. හැමදේම වගේ හොඳටම පෙවුණා. ඉතින් අපිට හරිම ආස හිතුණා. මොකද මේ ටිකක් වෙනස්. පළවෙනි පාර බැංකොක් ආවේ අපි හිතුවේ ලංකාව වගේ කියලා. ඇත්තටම වෙදර් එක ලංකාවේ වගේ පොඩ්ඩක් වුණාට ටෙක්නොලොජි එක අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා ඒගොල්ලෝ. ඩිස්ප්ලේ හැමතැනම ඩිස්ප්ලේ වලට මොකක් හරි ලොකු තැනක් දීලා තියෙනවා. LED ඩිස්ප්ලේ හැමතැනම තියෙනවා. අපේ හොටෙල් එකට පේනවා ඒ සිටි එකේ තියෙන ඩිස්ප්ලේ ඔක්කොම එකපාර වගේ ඔපරේට් වෙන්නේ. කියන්නේ ස්ලයිඩ්ස් චේන්ජ් වෙන්නේ එකටම. කියන්නේ කිලෝමීටර් 4ක් විතර ඈතින් තියෙන එකක් පේනවා. ඒකත් අපේ ආවම තියෙන එක එකම චේන්ජ් වෙනවා. මේ බෆේ ගැන කිව්වොත් ඇත්තටම අපි one of the best buffets නේද? මොකද අපි දැන් පළවෙනි ෆුඩ් නේ try කරන්නේ බැංකොක්
පය තියපු ගමම අපි ගොඩක් මේ බෆේ එකට නම් ආස වුණා. ගොඩක් හොඳ වෙරයිටි එකක් තියෙනවා. සහ තායි රස මුලින්ම අපි රස වින්දේ මෙන්න මේ ප්‍රොටෝනම් වල සෙන්චරි පාක් හොටෙල් එකේ. දැන් ඔක්කොම හරි. ඔක්කොම හරි කියන්නේ අපි කෑව මේ ඇවිල්ලා මොස්ට් එකක් දාගෙන කාලා හොටෙල් එක ගාව විනාඩි දෙකේ වෝකින් ඩිස්ටන්ස් තියෙනවා මේක 7-Eleven එක. හරි සද්දයි යන්නේ. මේ මදුවැල් වගේ වයර්. හැබැයි හිතුවට වැඩිය නම් රස්නේ අඩුයි. තාම උදේ නිසා වෙන්නේ නැති දැන් වෙලාව 8:53යි. සිම් එක ගත්තාම අපි ඔක්කොම හරි ready to go. ඔව්. දැන් ඩාටා ප්‍රශ්නයක් තියෙනවා හොටෙල් එකේදී wifi එකට පොඩ්ඩක් කනෙක්ට් කරගෙන මේ කට්ටිය කන්ටැක්ට් කරගන්න ටික කරා. එළියට බැස්සම සිග්නල් නැහැ. අපි මේ ස්මාර්ට් සිම් එකක් ගත්තේ නෑ. ඒක පොඩ්ඩක් පාඩුයි කියලා තමයි වටේ සර්ච් කරලා බලුවම මේ YouTube එකේ කට්ටිය කියලා තිබුණා. ChatGPT දාලා බලුවම තිබුණේ ෆිසිකල් සිම් එකක් ගන්න එක ලාභයි. හැබැයි අරක සේෆ් කියලා. අපි ෆිසිකල් එකක් ගන්නාම ඒ එයාපෝට් එකේදීත් ගන්න තිබුණා මේ ඒකත් එත් නෑ. ඒක ගොඩක් අය අපි වීඩියෝස් වල දැක්කා 7-Eleven වලින් ගන්න කියලා තියෙනවා එයාපෝට් එකේ ගණන් වැඩි කියලා. දැන් අපි ගියා එක 7-Eleven එකකට. ඒ ළමයින්ට මුකුත්ම තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා ලොකුවට. අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි තමයි අනිත් 7-Eleven එකට යනවා. ඒකම පාරෙන් එහා පැත්තේ තව එකක් තියෙනවා. හරි අපි සිම් එකක් ගත්තා. ඒගොල්ලෝ හරි හොඳයි. එයාලට තේරෙනවා මේ එයාලා ඔක්කොම කරලා දුන්නා. මේ 7-Eleven එක ඒකේ තමයි පොඩ්ඩක් අවුල් ගිය කරගන්න බැරි වුණේ. මේක හොඳයි. මේගොල්ලන්ට යමක් කමක් ෂේප් එකේ තේරෙනවා. දැන් මේක තියෙන්නේ සෙන්චරි පාක් හොටෙල් එකේ ඉඳලා අපි එන්න ඕනේ විනාඩි දෙකක්. විනාඩි දෙකක් හොටෙල් එකට මූණලා හිට ගන්න. කොහමද එතන Google search කරන map එකේ search කරා නම් 7-Eleven කියලා ගිහුවාම එනවා විනාඩි දෙකකින් එකක්. ඔව්. එතන දෙකක්ම තියෙනවා. ඒකේ කොහොම හරි සෙන්චරි පාක් එක පැත්තකට නෙමෙයි අනිත් පැත්තකට ආවනම් හරි. පොඩ්ඩක් ගැට ගහගෙන වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් නැත්නම් ඉතින් easy එකක් අරන් આવොත් shape. ඔව්. අපි ෆස්ට් ටයිම් නේ. ඉතින් අපි එක්ස්පීරියන්ස් කරනවා. දැන් ඕගොල්ලෝගේ වීඩියෝස් බලලා ඊට පස්සේ අපේ ඒජන්ට් ගෙන් අහලා හැමදේම එකතු කරගෙන තමයි අපි කරන්නේ. හරි. ඔන්න ඔහොමයි අපේ මුල ඇවිල්ලා මුල පැය කිහිපය ගෙවුනේ. අපි මේ vlog එක මෙතනින් නවත්තනවා. මොකද ඊළඟ vlog එකේ ඉඳලා තමයි ඔයාලට සර්ප්‍රයිසස් ඔක්කොම එන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා ගියපු අයගේ එක්ස්පීරියන්සස් මේ vlog එකෙන් මේ vlog එක යටින් දාන්න. ඒතර අපිට දැනගන්නත් පුළුවන් නේ. ඔයගොල්ලන් මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න තියෙනවා නම් මෙච්චර කාලෙ අපි හිටියේ නැති නිසා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මොනවා හරි දේවල් කතා කරන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න. Bye.